Hai minasan, konnichiwa, සුබ දවසක් වේවා ඔයාලට. අපි අද මේ පාඩමේදී සාකච්ඡා කරන්න යන්නේ ජපානයේ තුල තියෙන විවිධ ආචාර විධි පිළිබඳව. පැහැදිලිද? මොන ආකාරයකද ජපාන් ජාතිකයන් සාමාන්‍යයෙන් එකිනෙකාට ගරු කරන්නේ? හරිද? මොන වචන පාවිච්චි කරනවද? හරිද? අන්න ඒ පිළිබඳව තමයි අද මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ. ඒත් සමගම මෙන්න මේ ඉලක්කම් කියන කොටසත් අපි ඉගෙන ගන්නවා දරුවෝ අද පාඩම තුලින්. පැහැදිලිද? හරි. මම හිතනවා ඔයාලට මෙතනින් ඉස්සරහට යනකොට අද මේ පාඩම ඉවර වෙනකොට ඔයාලට ජපානයේ තුල භාවිතා වෙන විවිධ ආචාර විධි සහ එකේ සිට 100 දක්වා ගණනය කිරීම සිදු කිරීමට ඔයාලට මෙන්න මේ පාඩම ඉවර වෙද්දී ඔයාලට හැකියාවක් ලැබෙනවා. පැහැදිලිද? එතකොට මේ පාඩම අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මොකද මේක ඔයාලට විභාගයට වගේම ඒත් එක්කම ජපානයට ගිහිල්ලා එහි ජීවත් වෙනකොට මෙන්න මේ ආචාර විධි වගේම ගණනය කිරීම ඉලක්කම් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒවා ප්‍රායෝගික දේවල් වල. ඒ නිසා මේ පාඩම ඉවර වෙනකම් රැඳිලා ඉන්න කියලා මම ඔයාලට කියනවා. පැහැදිලිද? හරි. අපි යමු පාඩමේ මුල ඉඳන් අපි දැන් යම් මොන ආචාර විධිද ජපානයේ තියෙන්නේ කියලා බලමු. ඔන්න බලන්න තියෙනවා ආචාර විධි. ආචාර විධි වලට අපි කියනවා දරුවෝ ආචාර විධි වල මොකක්ද කියන්නේ අපි ජපාන් භාෂාවෙන් කියනවා අයිසත්සු කියලා. පැහැදිලිද? අයිසත්සු කියලා තමයි කියන්නේ ආචාර විධි වලට. හරිද? මම ලියනවා. මම ලියන්නේ රෝමාජි වලින් ඔයාලා ලියන්න. එතකොට ඔයාලට හඬ නගාම උච්චාරණය කරලා ලියන්න අයිසත්සු. අයිසත්සු. අයිසත්සු පිළිබඳව තමයි අපි අද ඉගෙන ගන්නේ. පැහැදිලිද? හරි. ඔන්න දරුවනේ අපි උදෑසන හරි අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ජන සමාජයේවත් මෙන්න මේ වගේ උදෑසන හරිද? උදෑසනකට කියනවා අපි සුබ උදෑසනක් කියලා කියනවා. good morning කියලා කියනවා. පැහැදිලිද? එතකොට අපි කොහොමද ජපාන් භාෂාවෙන් කියන්නේ? ඔහයෝ ගොසයිමාස් කියලා කියනවා. හරිද? ඔහයෝ ගොසයිමාස් කියලා කියනවා. හරිද? එතකොට ජපාන් ජාතිකයෝ මෙන්න මේ වචනේ භාවිත කරනවා. පැහැදිලිද? ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේක ඔහයෝ කියනකොට ඇදෙනවා. යෝ අකුර ගොසයිමාස් කියලා තමයි කියන්නේ. සයන්නත් මේ සයන්න නෙවෙයි පොඩ්ඩක් ගැඹුරින් තමයි මේක උච්චාරණය කරන්නේ. පැහැදිලිද? එතකොට මම ලියනවා ජපාන් අකුරෙන් ඔහයෝ ඔහයෝ ගොසයිමාස් කියලා තමයි ඔහයෝ ගොසයිමාස් කියලා තමයි අපි කියන්නේ. පැහැදිලිද දරුවනේ? හරි. එතකොට බලන්න සුබ උදෑසනක් කියනකොට කොහොමද කියන්නේ? ඔහයෝ ගොසයිමාස් කියලා කියනවා. අපි සුබ උදෑසනක් කියනකොට. ඊට පස්සේ බලන්න කොන්නිචිවා කියලා කියනවා සුබ දවසක්, සුබ දහවලක් කියන තේරුමට. කොන්නිචිවා කියලා කියනවා සුබ දවසක්, සුබ දහවලක් කියන අදහසට කියනවා අපි කොන්නිචිවා කියලා. පැහැදිලිද? ඔන්න මම ලියනවා කොන්නිචිවා කියලා කියනවා අපි සුබ දවසක්, සුබ දහවලක් කියන එකට. කොන්නිචිවා කියලා කියනවා සුබ දවසක්, සුබ දහවලක් කියන එකට. මේකත් ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ලියා ගන්න දරුවෝ උච්චාරණය කරන ගමන් ලියා ගන්න මේ කොටස් දෙක. හරි දරුවෝ, ඔන්න අපි යනවා ඊළඟට. good evening කියනකොට හරිද? සුබ සන්ධ්‍යාවක් කියලා කොහොමද අපි ජපාන් භාෂාවෙන් කියන්නේ දරුවෝ? බලන්න සුබ සන්ධ්‍යාවක් කියලා කියන්නේ කොහොමද? කොන්බන්වා කියලා තමයි කියන්නේ. පැහැදිලිද? කොන්බන්වා කියලා තමයි කියන්නේ ජපාන් ජාතිකයන් සුබ සන්ධ්‍යාවක් කියන එකට. පැහැදිලිද? ලියන්න බලන්න දරුවෝ සෙන්සෙ ලියනවා කොන්බන්වා කියලා තමයි කියන්නේ. පැහැදිලිද? හරි. ඔන්න බලන්න කොන්බන්වා කියලා තමයි කියන්නේ සුබ සන්ධ්‍යාවක් කියන එකට. පැහැදිලිද? හරි. ඊළඟට බලන්න සුබ රාත්‍රියක් කියනවා කොහොමද? සුබ රෑ good night කියලා කියනවා අපි හිත විතරොන්ට. අපි සාමාන්‍යයෙන් භාවිත කරනවා නේද? කොහොමද ජපාන් ජාතිකයන් සුබ රෑ කියලා කොහොමද කියන්නේ? සුබ රෑ කියනවා ඔය සුමිනසායි කියලා කියනවා. සුබ රාත්‍රියක් කියන එකට. පැහැදිලිද?
ඔයාසුමි නසායි කියලා කියනවා සුබ රාත්‍රියක් කියන එකට. මොකක්ද කියන්නේ? ඔයාසුමි නසායි කියලා තමයි කියන්නේ. සුබ රාත්‍රියක් කියන එකට. පැහැදිලිද දරුවනේ? හරි. ලියා ගන්න සෙන්සේ එක්කම බලන්න සුබ සන්ධ්‍යාවක් කියනවා කොහොමද කියන්නේ? කොන්වන්වා කියලා කියනවා. සුබ රැක් කියලා කොහොමද කියන්නේ? ඔයාසුමි නසායි කියලා තමයි කියන්නේ. හරිද? හරි. ලියා ගන්න මේක. හරි. අපි යනවා දරුවනේ ඊළඟ එකට. බලන්න තවත් වැදගත් එකක් තමයි තියෙන්නේ ස්තුති. සාමාන්‍යයෙන් අපි සිංහල සමාජය තුලත් අපි ජීවත් වෙන සමාජය තුලත් ස්තුති thank you කියලා කියනවනේ. සාමාන්‍යයෙන් කෙනෙක් අතර උදව් කරගද්දී එහෙම අපි කියනවා. හරිද? ඒ වගේම තමයි ජපන් ජාතිකයෝත් එහෙම විතර මෙයාලා ආචාරශීලී පුද්ගලයන්. ඒකට එයාලා කියනකොට අරිගතෝ ගොසයිමාස් කියලා තමයි කියන්නේ ස්තුති කියන වචනයට. පැහැදිලිද? ජපන් භාෂාවෙන් කියන්නේ එහෙම තමයි. හරිද? එතකොට අරිගතෝ ගොසයිමාස් කියලා කියනවා. බලන්න මෙතන මසු කියලා තිබ්බට අපි මාස් කියලා තමයි කියන්නේ. ඒක උච්චාරණය කරද්දී එහෙමයි පුතේ. පැහැදිලිද? හරි. ලියන්න අපි කොහොමද කියන්නේ? අරිගතෝ ගොසයිමාස් කියලා තමයි කියන්නේ. හරි. පැහැදිලිද? අරිගතෝ කියනකොට මෙතන ඇදෙනවා පුතේ. හොඳද? අරිගතෝ ගොසයිමාස් කියලා තමයි කියන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි you are welcome කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? you are welcome කියලා කියනවා. එතකොට ජපන් භාෂාවෙන් කොහොමද මේකට කියන්නේ? අපි do itashimasu කියලා. හරිද? do itashimasu කියලා තමයි කියන්නේ. හරිද? do itashimasu. do itashimashite. පැහැදිලිද? do itashimasu. හරි. එතකොට අරිගතෝ ගොසයිමාස් කියලා කියනකොට කොහොමද කියන්නේ? අපි ආචාර කරනකොට ඔයාලා අනිවාර්යයෙන්ම ආචාර කරන විදි කිහිපයක් තියෙනවානේ. හරිද? ඒක හිටගෙන වෙන්න පුළුවන්, ඉඳගෙන වෙන්න පුළුවන්. ඒ කරන විටදී ඔයාලා අනිවාර්යයෙන්ම එහෙම ආචාර කරද්දී මෙන්න මේ do itashimasu කියලා කියන්න ඕන. මෙන්න මේ අරිගතෝ ගොසයිමාස් කිව්වට පස්සේ පැහැදිලිද? කවුරු හරි කෙනෙක් ඔයාලට අරිගතෝ ගොසයිමාස් කියලා කිව්වන් පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට do itashimasu කියලා කියන්න කාරණික වෙන්න ඕන දරුවෝ. පැහැදිලිද? එතකොට කවුරු හරි කෙනෙක් ඔයාලට අරිගතෝ ගොසයිමාස් කියලා ස්තුති කරොත් ඔයාලා අනිවාර්යයෙන්ම පැකිලෙන්නේ නැතුව do itashimasu කියලා කියන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට. පැහැදිලිද? ඒ නිසා මෙයා මතකේ තියාගන්න. හරිද? හරි. අපි යන් ඊළඟ එකට. බලන්න තව එකක් තියෙනවා අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙන එකක්. දරුවනේ සාමාන්‍යයෙන් අපි ওই පාරක හරි සාමාන්‍යයෙන් කොහේ හරි යනකොට ඔයාලා ජපානයට ගිහිල්ලා කාගෙන් හරි පාරක් වැරදිලා අහන. හරි මේ පාර කොහෙද තියෙන්නේ කියලා එක්ස්කියුස් කරනවා. මේ එක්ස්කියුස් කරනකොට ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ සුමිමසෙන් කියලා කියන ඒ වචනේ භාවිතා කරන්න පුළුවන්. එක්ස්කියුස් එකට. පැහැදිලිද? ඒත් එක්කම සාමාන්‍යයෙන් කනගාටුව ප්‍රකාශ කරන්නත් මෙන්න මේ සුමිමසෙන් කියන එක භාවිතා කරන්න පුළුවන් දරුවෝ. අපි කොහොමද කියන්නේ? සුමිමසෙන් කියලා තමයි කියන්නේ. සුමිමසෙන් කියලා තමයි කියන්නේ සාමාන්‍යයෙන් අවසානට අදිනවා ජපන් ජාතික. පැහැදිලිද? ඒ කියන්නේ එයාලගේ හැටි. හරිද? ඒකට අපිට භාෂාව පුරුදු වෙනකොට අපිට මේ විදිහට කරන්න සිද්ධ වෙනවා දරුවෝ. හරිද? ඒකට සුමිමසෙන් කියලා තමයි කියන්නේ සමා වෙන්න කියන එකට. පැහැදිලිද? අපි ලියමු සුමිමසෙන් කියලා තමයි කියන්නේ දරුවෝ. සමා වෙන්නේ එහෙම නැත්නම් අවසරයි කියන එකට. මේක ලියන්න දරුවෝ ඔයාලට ජපන් අකුරෙන් ලියන්න බෑ. නිසා ඔයාලා රෝමාජි වලින් ලියලා සිංහල අර්ථය ලියා ගන්න. පැහැදිලිද? හරි. ඒත් එක්කම දරුවෝ තව දෙයක් ඔයාලට කියන්න ඕන. මෙන්න මේ සමා වෙන්න කියන එකට. කනගාටුව ප්‍රකාශ කරන්න අනිවාර්යයෙන්ම මෙන්න මේ ගොමෙන් නැසයි කියන එක භාවිතා කරනවා. අපි පැහැදිලිද? එතකොට ජපන් ජාතිකයන් භාවිතා කරනවා. ඔයාලත් අනිවාර්යයෙන්ම ජපානට ගියාම
පස්සේ මෙන්න මේ වචන භාවිතා කරන්න ඕන. හරිද? මෙන්න මේ ගොමෙන් නසයි කියන එක අනිවාර්යෙන්ම ඔයාලා පාවිච්චි කරන්න ඕන දරුවෝ. හරිද? එතකොට ගොමෙන් කියලා කියනවා. පැහැදිලිද? ගොමෙන්නේ කියලා කියනවා. හරිද? මෙන්න මේ වචන තුනම හරිද? මේකට සමා වෙන්න කියන එකට අපි භාවිතා කරනවා. ගොමෙන් නසයි හරිද? එහෙම නැත්නම් ගොමෙන් එහෙම නැත්නම් ගොමෙන්නේ කියලා භාවිතා කරනවා දරුවෝ. හරිද? ලියා ගන්න දරුවෝ ඔයාලා මේ රෝමාජික ලියා ගන්න සිංහල තේරුමත් එක්ක මම මේ ජපන් අකුරෙන් ලියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් මේ අකුරු පේන්න ඕන නිසා. එතකොට ඔයාලට ඉස්සරහට හෝඩි ඉගෙන ගන්න ඉතාමත් වැදගත් වෙනවා. පැහැදිලිද? ගොමෙන් නසයි කියලා තමයි කියන්නේ දරුවෝ. හරිද? මම හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති කියලා. එක්ක අපි සුමිමසෙන් කියනවා අවසරයක් ඉල්ලන්න. ඊට පස්සේ සාමාන්‍ය සෝරි කියන්නත් අපි සුමිමසෙන් කියලා කියනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ගොමෙන් නසයි ගොමෙන්නේ. හරිද? ගොමෙන් කියලා කියන්න පුළුවන් දරුවෝ. හරිද? හරි. ඔන්න අපි දැන් ඊළඟ එකට යනවා. හරිද දරුවනේ? ඊළඟට අපි යනවා ඔන්න බලන්න 9 වෙනි ආචාර විදිය. මොකද්ද මේ තියෙන්නේ? නැවත හමු වෙමු කියනකොට කොහොමද අපි කියන්නේ? හමු වෙනවා කියනවා මොකක්ද දරුවනේ අපි කියන්නේ? හමු වෙනවා කියන ක්‍රියාපදේ මොකක්ද කියන්නේ? අපි අයිමස් කියලා කියනවා ජපන් භාෂාවේ. පැහැදිලිද? නැවත හමු වෙමු කියනකොට කොහොමද අපි කියන්නේ? මත අයිමෂෝ කියලා තමයි කියන්නේ. හරිද? හමු වෙමු කියනකොට මත අයිමෂෝ කියලා තමයි කියන්නේ. පැහැදිලිද? ඒකත් මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාලා මත අයිමෂෝ කියලා තමයි කියන්නේ. දරුවනේ ඔයාලා මේක රෝමාජි වලින් ලියා ගන්න. ඒත් එක්කම මම ලියන ජපන් අක්ෂරයක් මත අයිමෂෝ කියලා මත අයිමෂෝ කියලා මත අයිමෂෝ කියලා අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න මේකත් ඔළුවට දාගන්න. පැහැදිලිද? මත අයිමෂෝ කියන්නේ මොකද්ද? නැවත හමු වෙමු කියන එක. පැහැදිලිද? හරි. ඊට පස්සේ බලන්න සයෝනරා කියලා කියනවා. goodbye කියන එක. සයෝනරා. හරිද? මේක සයෝනරා නෙවෙයි දරුවනේ. අර සින්දු වල තියෙන සයෝනරා එහෙම නෙවෙයි. මේක ඇදෙනවා. ඒකත් අනිවාර්යෙන් මතකේ තියාගන්න. සයෝනාරා කියලා තමයි කියන්නේ. සයෝ යෝ කියලා ඇදෙනවා. සයෝනරා කියලා තමයි කියන්නේ අපි ජපන් භාෂාවේ. පැහැදිලිද? සයෝනරා කියලා කියන්නේ. අන්න එතකොට තමයි අපි goodbye කියලා කියන්නේ. මේක ඇදෙනවා. හරිද? මෙන්න මේ සයෝ කියන තැන ඇදෙනවා කියලා මතකේ තියාගන්න ඕලා. මේකත් ලියා ගන්න. නැවත හමු වෙනවා මොකද අපි කියන්නේ මත අයිමෂෝ කියලා. එතකම goodbye කියන්නේ මොකද්ද? සයෝනරා කියලා තමයි කියන්නේ. පැහැදිලිද? හරි. ලියා ගන්න. හරිද? ඔන්න අපි දැන් යන්නේ මොකද්ද බලන්න. අපි දැන් යන්නේ දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තානේ සාමාන්‍යයෙන් ආචාර කරන විවිධ වචන, විවිධ වාක්‍ය අපි ඉගෙන ගත්තා. ඔකට අපි දැන් ඉගෙන ගත්තා කොහොමද ජපන් භාෂාවෙන් සුබුදෑසන ඒකෙත් සමා වෙන්න කියලා කියන්නේ. වසුමිනසායි කියලා කියනවා. ස්තුති කියනවා. ස්තුති කියන මොකක්ද? ආරිගතෝ ගොසයිමාස් කියනවා. එහෙම නැත්නම් ගොඩාක් ස්තුති කියනවා. මොකක්ද කියන්නේ? ගොඩාක් ස්තුති කියනවා අපි දෝමෝ ආරිගතෝ ගොසයිමාස් කියලා කියනවා. හරිද? දෝමෝ ආරිගතෝ ගොසයිමාස්. හරිද? ඒක මතක තියාගන්න. මෙන්න මේ විදිහට කියනකොට අපි ජපන් භාෂාවෙන් ජපන් ජාතිකයෝ මෙන්න මේ විදිහට ආචාර කිරීම සිදු කරනවා. හරිද? ඔයාලා දැකලා ඇති සාමාන්‍ය ඔය කොෂින් වගේ දෙන්නාට වල සාමාන්‍ය හිටගෙනත් කරනවා. සාමාන්‍ය ගොඩක් ඉඳගෙන කරනවා. පැහැදිලිද? ඉඳගෙන මෙන්න මේ වගේ ආචාර විවිධ විදිහට කරනවා. දරුවනේ මෙයාව මේ ජපන් ජාතිකයන්. එතකොට මෙන්න මේ විවිධ විදිහට ආචාර කිරීම සිදු කරද්දී මෙන්න මේ විදිහට අර ඒ ආචාර කරන විදිහට විවිධ වෙනස්කම් තියෙනවා. පැහැදිලිද? සාමාන්‍යයෙන් ජපන් ජාතිකයන් දරුවෝ ආචාර කිරීම කරද්දී හිස විතරක් නෙවෙයි නම. පැහැදිලිද? මෙන්න මෙහෙම සාමාන්‍යයෙන් කඳත් එක්කම තමයි ඉනෙන් තමයි නැමෙන්නේ. පැහැදිලිද? ඉනෙන් උඩ කොටස තමයි නැමෙන්නේ. පැහැදිලිද? එතකොට මේක සාමාන්‍යයෙන් අපි කෙලින් ඉඳලා සාමාන්‍යයෙන් ටිකක් නැමෙනකොට අංශක 15ක් විතර සාමාන්‍යයෙන් නැමිලා අපි සාමාන්‍යයෙන් අරිගතෝ ගොසයිමාස් හරි මොකක් හරි දැන් කියන්නේ ඒක සාමාන්‍යයෙන් කියන්නේ දරුවෝ අපේ
ළඟ පහතින් අපේ යහළුවන්ට දෙමව්පියන්ට අන්න ඒ වගේ පුද්ගලයන් තමයි මෙන්න මේ ආචාර කිරීම ක්‍රමය සිදු කරන්නේ. ඊට වඩා ටිකක් නැමිලා සාමාන්‍ය මේකේ මේ නැමෙන එකට කියන දරුවෝ සාමාන්‍ය ගරු කරන වැඩි ගරු කිරීමක් තමයි එයාලා අදහස් කරන්නේ. පැහැදිලි සාමාන්‍ය සෙන්සර් කෙනෙක්ට ගුරුවරයෙක්ට මෙන්න මේ ආකාරයට සාමාන්‍යයෙන් අර කලින් තරමට වඩා ටිකක් නැමිලා අංශක 30ක් විතර ඉන්නේ සාමාන්‍ය තව ටිකක් පොළොවට නැමිලා මෙන්න මේ විදිහට ආචාර කිරීම සිදු කරනවා. ඒකෝර අපිට මේකට අර විදිහට ස්තුති කරන්නයි එහෙම විවිධ අවස්ථාවලදී මෙන්න මේ ආචාර කිරීමේ ක්‍රමයක් භාවිත කරනවා සාමාන්‍ය දරුවෝ ජපන් ජාතිකයන්. පැහැදිලිද? එතකොට මෙන්න මේ විදිහට අවසාන තුන්වෙනි රූපේ බලන්න අවසාන රූපේදී විදිහට මෙන්න මේ විදිහට ගොඩක් නෙමෙයි සාමාන්‍ය කනගාටුවක් ප්‍රකාශ කරනවා. හරිද? එහෙම නැත්නම් Tamanට මේ උසස් තත්ත්වයෙන් උසස් පුද්ගලයෙක්ට ආචාර කරන්න මෙන්න මේ විදිහට මෙන්න මේ සයිකේලේ කියන ක්‍රමය භාවිත කරනවා. පැහැදිලිද? එතකොට මේ මුල්ම ක්‍රමයට කියනවා දරුවෝ මෙන්න මේ මුල්ම ක්‍රමයට කියනවා එෂාකු කියලා. හරිද? එෂාකු කියලා කියනවා. එෂාකු මෙන්න මේ මුල් ක්‍රමයට කියනවා. ඒත් එක්කම මෙන්න මේ කෙයිරේ කියනවා දරුවෝ දෙවෙනි ක්‍රමයට තුන්වෙනිට කියනවා සයිකේරේ කියලා. පැහැදිලිද? හරි. ඔන්න බලන්න මේ තුන ඔයාලට එක්සෑම් එකට එන්නේ නැහැ. හැබැයි ඔයාලා සාමාන්‍යයෙන් අර ජපන් භාෂාව ඉගෙන ගත්තී මෙන්න මේ මූලික දැනුම ටිකක් ඉගෙන ගන්න කිතාමත් වැදගත් වෙනවා දරුවෝ. පැහැදිලිද? හරි. ඔන්න දරුවනේ ඒත් එක්කම මෙන්න මේ ආචාර කිරීමේ ක්‍රමයට මොකක්ද කියන්නේ? මෙන්න මේ හිසනම ආචාර කිරීමේ ක්‍රමයට කියනවා ඔජිගි කියලා දරුවෝ. පැහැදිලිද? ඔජිගි කියලා කියන්නේ මෙන්න මේ හිසනම ආචාර කිරීමේ ක්‍රමයට. හරි දරුවනේ. එතකොට මෙන්න මේ මම ඔයාලට කියලා දුන්නා. මෙන්න මේ ඔජිගි හරිද? මෙන්න මේ ආචාර කිරීම වලින් හරිද? විවිධ විදිහට මම ඔයාලට කිව්වා විවිධ අවස්ථාවල ආචාර කිරීම මෙන්න මේ ආකාරයට සිදු කරනවා කියලා. පැහැදිලිද? අපි දැන් යන්නේ මේ විදිහේ වීඩියෝ ක්ලිප් එකක් බලන්න. මේක එතකොට ඔයාලට තවත් සරලව අවබෝධ කරගන්න පුළුවන් දරුවෝ. කොහොමද මෙන්න මේ කට්ටිය මොන අවස්ථාවලද මෙයා පාවිච්චි කරන්න කියලා ඔයාලට මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්නම්. පැහැදිලිද දරුවෝ? හරිද? බලන්න සාමාන්‍යයෙන් මෙයාලා ආචාර කරන විදිහ තමයි මේ පැහැදිලි කරලා මේ කියන්නේ. අවධානයක් යොමු කරන්න මේ පිළිබඳව. But we bow in 3 different levels. The first one is to 15 degrees and it's used for casual and quick greeting like to your friends or sometimes it's for superior people. The second one is to 30 degrees which is to pay respect to the others, so it's kind of formal. The last one is to 45 degrees which is to pay the highest respect to the others for apologizing or appreciation and also seeing somebody off. පැහැදිලිද? හරි. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මෙතන දරුවෝ මෙන්න මෙතන ප්‍රකාශ කරන්නේ. හරිද? සාමාන්‍යයෙන් quick greeting like to your friends or sometimes it's for superior people. The second හරි. සාමාන්‍යයෙන් යහළුවන්ට හරිද? ෆැමිලි එකේ අයට හරි. අපි ආචාර කරනකොට අර අංශක 15ක් වගේ සාමාන්‍ය ප්‍රමාණයක් තමයි නෙමිලා ආචාර කරන්නේ. දෙවෙනි ක්‍රමය තමයි ඊළඟ එක තමයි සාමාන්‍ය ටිකක් වැඩියෙන් නෙමිලා ආචාර කරනවා. කියන්නේ සාමාන්‍ය අංශක 30ක් වගේ නෙමිලා ආචාර කරනවා. පැහැදිලිද? අන්න එතකොට බලන්න one is to 30 degrees which is to pay respect to the others, so it's kind of formal. The last one is බලන්න සාමාන්‍ය සෙන්සර් කෙනෙක්ට හරි ඒත් එක්කම තව ටිකක් අර උසස් මොකක් හරි දෙයක් ලැබුණාන් පස්සේ අපි ආචාර කරනවා හරියට ගොසයිමාස් කියලා සමහරට වැඩියෙන් ඒ කියන්නේ ඒ ආචාරශීලී වීම වැඩි. හරිද? ඒ කියන්නේ ගරු කිරීම වැඩියෙන් කරන්න තමයි දෙවෙනි ක්‍රමය භාවිත කරන්නේ. පැහැදිලි සාමාන්‍ය ගුරුවරයෙක්ට සාමාන්‍ය ව්‍යාපාරික ලෝකයේ යනවා වගේ අවස්ථාවල. පැහැදිලිද? තුන්වෙනි එක තමයි අංශක සාමාන්‍යයෙන් 45ක් විතර සාමාන්‍යයෙන් ගොඩක් වැඩියෙන් නේලා ආචාර කරන ක්‍රමය බලන්න. 45 degrees which is to pay the highest respect to the others for apologizing or apologize
හරිද? සාමාන්‍ය කනගාටුවක් ප්‍රකාශ කරන්න. ඒ වගේම තමයි මොකක් හරි දෙයක් ගෞරවාන්විතව වැඩියෙන් ප්‍රකාශ කරන්න අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ ක්‍රමය භාවිත කරන්න බලන්න. And also seeing somebody off. බලන්න. මේ මාර්ගය ඇදිරිය කරු ඊටම සරලයි. හැබැයි වර්ණය අවබෝධ කරන් තියාගන්න ඊටම වැදගත් වෙනවා. පැහැදිලිද? හරි. ඔන්න දරුවනේ අපි ආචාර කිරීම පිළිබඳ පාඩම මෙතනින් ඉවර කරනවා. ඊළඟට අපි යනවා ඉලක්කම් පාඩමට. හරිද?